සුබ දවසක් සියලුම දෙනාට. සීගොමෙඩික්ස් YouTube channel එක වෙත හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම මලිකිෂන් චන්ද්‍රරත්න. මම රජයේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි බෞද්ධ චිකිත්සකවරයෙක්. පළවෙනි වීඩියෝ එක මීට දවස් කිහිපයකට කලින් දැම්මා. දැන් දෙවෙනි වීඩියෝ එක විදිහට මම බෞද්ධ චිකිත්සාවේ එන මෙතඩ්ස් නැත්තම් භාවිතා කරන ක්‍රම කීපයක් තමයි මේ කතා කරන්න යන්නේ. ඒ කියන්නේ මම පළවෙනි වීඩියෝ එකේදී සඳහන් කරපු විදිහට මේ බෞද්ධ චිකිත්සාව කියන්නේ මොකක්ද කියලා සහ ඊට අමතරව මම සඳහන් කරා මේක මේ බෞද්ධ චිකිත්සාව කියන ඒ වෛද්‍ය ක්‍රමයට අපි යොදා ගන්නවා කියලා විවිධාකාර වූ භෞතික ක්‍රම නැත්තම් භෞතික ක්‍රම. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මොනවද යොදාගන්න භෞතික ක්‍රම සහ ඒවා කොහොමද මොන උපකරණද ඒවට යොදාගන්නේ සහ ඒ වගේ වෙන්නේ මොකක්ද කියන එක ගැන කතා කරන්න තමයි මේ දෙවෙනි වීඩියෝ එක මම හැදුවේ. පළවෙනි වීඩියෝ එක කවුරු හරි බලලා නැත්නම් ඒ වීඩියෝ එක ගිහලා බලන්න channel එකේ තියෙනවා බෞද්ධ චිකිත්සාව යනවා නැත්නම් what is physiotherapy කියන ටයිටල් එක යටතේ අපි යන් එහෙනම් දෙවෙනි වීඩියෝ එකට. හරි. බෞද්ධ චිකිත්සාවේදී යොදා ගන්න විවිධාකාර වූ ක්‍රම තියෙනවා. ඒකෙදී භෞතික ක්‍රම විශේෂයි. ඒ භෞතික ක්‍රම වලින් ප්‍රධාන වශයෙන් අපි මම තෝරගත්ත 8ක් වගේ කතා කරන්න. පළවෙනි එක තමයි බලය නැත්නම් ෆෝස් කියලා කියන්නේ. ෆෝස් නැත්නම් බලයන් යොදා ගන්නාවේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම වලදී රෝගීන්ට ප්‍රතිකාර කරන්න. එතකොට ඇතිවන සංදි ඒ කියන්නේ රෝගීන්ට ඇතිවන සංදි වේදනා, ඊට පස්සේ අපි ගත්තොත් කොඳුනාරිටි ආශ්‍රිත වේදනා, ඒ වගේ දේවල් සුවපත් කරන්න. ඇත්තට මේ අපි ජොයින්ට් මොබිලයිසේෂන් කියලා කියන සමහර ටෙක්නික්ස් වලට ඊට පස්සේ අපි මැෂින් එකක් විදිහට ගත්තොත් ට්‍රැක්ෂන් මැෂින් එක අපි යොදා ගන්නවා මේ බලය සඳහා. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ රෝගියාගේ එක එක අපි තියෙන බොඩි පාර්ට්ස් තියෙන්නේ. අපි ගත්තොත් ෂෝල්ඩර් ජොයින්ට් එක වෙන්න පුළුවන්. මෙතන පිටිපස්සේ අපේ කොඳුනාරටි වෙන්න පුළුවන්. නැත්නම් වර්ටිබ්‍රා එක වෙන්න පුළුවන්. මේ විවිධාකාර වූ ශරීරයේ එක එක කොටස් වලට බලයන් විවිධ ප්‍රමාණ වලින් ඇප්ලයි කරලා බලයන් විවිධ ප්‍රමාණ වලින් අපි යොදලා මේ රෝගියාගේ තියෙන මොකක් හරි පේන් එකක් තියෙනවා නම් වේදනාවක් තියෙනවා නම් නැත්නම් යම්කිසි රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඒක සුව කරලා රෝගියාට සාමාන්‍ය පරිදි ජීවත් වීමට පුළුවන් ඉඩ සලසා දීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. දෙවෙනි ක්‍රමයේ විදිහට කතා කරා මේ බලයත් එක්කම යන පීඩනය වගේ සංකල්පය. ඒතර බලය කියන්නේ එකක්, පීඩනය කියන්නේ එකක්. ඒතර පීඩනය කියන එක ගත්තොත් අපි ගොඩක් අයට බෙල්ල එකක්ම මෙහෙම වෙනවා. හේතුව මේ ට්‍රැපිසියස් මෙතන ට්‍රැපිසියස් කියලා මසල් එකක් තියෙනවා. මේ මසල් එකේ තදභාවය නිසා ඇතිවෙන අපි කියන ට්‍රිගර් පොයින්ට්ස් කියලා. ඒ ට්‍රිගර් පොයින්ට්ස් නිසා ඇතිවෙන වේදනාකාරී තත්ත්ව අපි බෞද්ධ චිකිත්සාවේදී ප්‍රෙෂර් එක ඇප්ලයි කරලා අපි රිලීස් කරනවා. එතකොට අපි ඒකට යොදා ගන්නවා සමහර මැෂින්ස් තියෙනවා. ඒ වගේම අපිට අපේ අත්භාවිතා කරලා බෞද්ධ චිකිත්සකවරුන් තමන්ගේම ඇක්ටිව් පාටිසිපේෂන් එකක් through ගිහිල්ලා ඒ ප්‍රෙෂර් එක යොදලා ට්‍රිගර් පොයින්ට්ස් රිලීස් කරන අවස්ථා තියෙනවා. ඊට පස්සේ අපි විවිධ ඉඩිමා තත්ත්වවලදී අපි ගොඩක් ගත්තොත් කකුලේ ඉදීමේ වගේ තත්ත්වවලදී මේ බැන්ඩේජින් ක්‍රම ඔස්සේ පීඩනයන් යොදලා මේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ඔස්සේ පේෂන්ට්ලගේ නැත්නම් රෝගීන්ගේ රෝග සුවපත් කරන්නට විශාල දායකත්වයක් ලබා දෙනවා. ඊළඟට මම කතා කරන්නේ ආලෝක කිරණ විවිධාකාර වූ සංඛ්‍යාත වල ආලෝක කිරණ භාවිතා කරලා කොහොමද මේ බෞද්ධ චිකිත්සාවේදී රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ කියන එක සම්බන්ධයෙන්. මෙහිදී වඩාත්ම වැඩිපුරම යොදාගන්නේ IR කියන උපකරණය. ඒකට අපි කියනවා ඉන්ෆ්‍රාරෙඩ් රේඩියේෂන් කියලා. මේකදී වෙන්නේ මේ IR කිරණ රෝගියාගේ වේදනාව තියෙන නැත්නම් ශරීරයට ඒ අදාළ ප්‍රදේශයට යොමු කරලා ඒ රෝගියාට තියෙන වේදනාව සමනය කිරීම, වේදනාකාරී තත්ත්ව සමනය කිරීම තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. ඊළඟට අපි කතා කරනවා මේ ධ්වනි ශක්තිය කොහොමද මේ ධ්වනිය කියන එක අපේ රෝගීන්ට රෝග නිවාරණය සඳහා යොදාගන්නේ කියන එක සම්බන්ධයෙන්. ඇත්තටම ධ්වනි ශක්තිය කියන එක භාවිතා කරන්න පුළුවන්ද? පුළුවන්. ඒකට අපි යොදා ගන්න උපකරණය තමයි අල්ට්‍රාසවුන්ඩ් කියලා කියන්නේ. මේ අල්ට්‍රාසවුන්ඩ් කියන උපකරණයේදී අතිධ්වනි තරංග නිකුත් වෙනවා. ඒ වගේම
මේ අල්ට්‍රාසවුන්ඩ් කියන උපකරණයේ යොදන ධ්වනි තරංග නිසා, නිකුත් කරන ධ්වනි තරංග නිසා රෝගියාගේ ඉනිෂියල් ස්ටේජ් එකේ නැත්තම් අපි කියනවා වේදනාව නැත්තම් රෝගය ඇති වුණ ගමම්ම ඊටාම හොඳ ක්‍රමයක් විදියට අපි සලකනවා මේ අල්ට්‍රාසවුන්ඩ් කියන උපකරණය මේ ධ්වනි තරංග භාවිතා කරලා අපි කරන ඒ ට්‍රීට්මන්ට් එක, ඒ ප්‍රතිකාර ක්‍රමය. ඊළඟට අපි කතා කරනවා චුම්බක ක්ෂේත්‍ර යොදාගෙන කොහොමද පේෂන්ට්ලට ට්‍රීට් කරන්නේ කියන එක සම්බන්ධව. ඇත්තටම ඔයාලා විශ්වාස කරනවද චුම්බක ක්ෂේත්‍ර නැත්නම් මැග්නටික් වේව්ස් යූස් කරලා අපිට අපේ රෝග නිවාරණය කරන්න පුළුවන් කියලා? ඔව් පුළුවන්. බෞද්ධ චිකිත්සාවේදී නැත්නම් ෆිසියෝതെරපි වල ඒ ක්‍රම යොදා ගන්නවා. ප්‍රධාන වශයෙන් ෂෝට් වේව් ඩයතමි කියන උපකරණය අපි යොදා ගන්නවා චුම්බක ක්ෂේත්‍ර ඔස්සේ මේ රෝගීන්ගේ රෝග නිවාරණය කිරීම සඳහා නිත්තාවට පවා සුව කළ හැකි ආකාරයේ රෝග අපි මේ ෂෝට් වේව් ඩයතමි උපකරණය හරහා සම්පූර්ණයෙන්ම රෝගියාගේ ලෙඩ සුවපත් කිරීමට යොදා ගන්නවා. ඊළඟට මම කතා කරන භෞතික ක්‍රමය තමයි ටෙම්පරේචර් කියලා කියන්නේ, කියන්නේ උෂ්ණත්වය කියලා කියන්නේ. ඇත්තටම උෂ්ණත්වය වැඩි සහ අඩු ලෙස බෞද්ධ චිකිත්සාවේදී මේ ක්‍රම දෙකම යොදා ගන්නවා. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි නැත්නම් තාපය වැඩි තැන සහ තාපය අඩු තැන, උෂ්ණත්වය අඩු තැන අපි යොදා ගන්නවා මේ බෞද්ධ චිකිත්සාවේදී ප්‍රතිකාර කිරීම සඳහා. එතකොට අපි හීට් තෙරපි විදිහට අපි සාමාන්‍යයෙන් හොට් පැක්ස් වගේ දේවල් යොදා ගන්නවා. ක්‍රයෝതെරපි විදිහට නැත්නම් උෂ්ණත්වය අඩු ක්‍රම විදිහට අපි අයිස් යොදා ගන්නවා. එතකොට මේ ක්‍රම ඔස්සේ ගිහින් අපි පේෂන්ට්ගේ වේදනාව, ඒ තියෙන රෝගයක් තියෙනවා නම් ඒ රෝගේ ඉන්ෆ්ලමේෂන් එකක් තියෙනවා නම් ඉන්ෆ්ලමේෂන් එක, ඊට පස්සේ ඉදිමුමක් තියෙනවා නම් ඒ ඉදිමුම වගේ ගොඩක් දේවල් වලට බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ඔස්සේ උෂ්ණත්වය යොදාගෙන ට්‍රීට්මන්ට්ස් අපි දිගටම කරනවා සහ ඒ වගේ ඊටාම හොඳ ප්‍රතිඵල ගෙනත් දීලා තියෙනවා. උෂ්ණත්වය වැඩි වශයෙන් යොදා ගන්න තවත් එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි වැක්ස් තෙරපි කියලා කියන්නේ. කියන්නේ ඉටි යොදාගෙන, හරි රත් වෙච්ච ඉටි යොදාගෙන කරන්නා වූ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය. වැක්ස් කියලා කියන්නේ ඊටාම හොඳ හීට් තෙරපි මෙතඩ් එකක්. මොකද ඒකට හේතුව ඉටි කියලා කියන්නේ දැන් අපිට ඉටිපන්දමේ ඉටි අතර වැටෙනම තියෙන වේදනාව එහෙම වේදනාවක් එන්නේ නැහැ මේ තෙරපි එකේදී. එතනදී වෙන්නේ උෂ්ණත්වය මේ සුපර්ෆිෂියල්, ඒ කියන්නේ අපේ හමු මතු පිට වේදනාව සමනය කරන්න යොදා ගන්න එක්තරා ඊටාම සුලභ ට්‍රීට්මන්ට් මෙතඩ් එකක්. එතකොට වැක්ස් කියලා කියන්නේ එහෙම දෙයක්. මම හිතන්නේ ගොඩක් සුලභව දකින්න ලැබෙනවා ශ්‍රී ලංකාවේ ඕනම බෞද්ධ චිකිත්සක ඒකකයක. හරි, අද අපි කතා කරේ බෞද්ධ චිකිත්සාවේදී යොදා ගන්න භෞතික ක්‍රම සහ ඒවට යොදා ගන්න උපකරණ සහ ඒ වගේ මොකද වෙන්නේ කියන එක ඉතාම කෙටියෙන්. මේ channel එකත් එක්ක දිගටම හිටියොත් මේ හැම දේ ගැන හැම වචනයක් ගානෙම ඉස්සරහට ඩීප්ලි අපි ගැඹුරට මේ හැමදේම අධ්‍යයනය කිරීම සිද්ධ කරනවා. ඒ හින්දා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. Seego Medics YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ Seego Sports අපේ Facebook page එකට follow කරලා තියාගන්න. ඒකෙත් ගොඩක් අපි ඉස්සරහට live streams, ඒ වගේම videos අපි කරනවා. ඒ වගේම ලොකු හොඳ post share වෙනවා. එහෙනම් Seego Sports Facebook page එක follow කරලා තියාගන්න. එහෙනම් thank you වෙලුවට. හැමෝටම සුබ දවසක්. අදට ගිහින් එන්න.